අපි පොල් කටු අඟුරු ටික දාලා 10 කොට හදාගත්ත වෙලාව 11:10යි. අපි බලමු කොච්චර වෙලාවක් යයිද කියලා. කර 10 වෙන්න මේ ටික. දැන් වෙලාව 1:35යි. එතකොට මේ ටික පිච්චෙන්න පය 2යි මිනිත්තු 25ක් දැන් ගිහිල්ලා තියෙනවා. දැන් නම් එක ගොඩක් භාගයක් පිච්චිලා තියෙන්නේ. අනිත් ගොඩවල් තාම පිච්චීගෙන එන ගමන් තියෙන්නේ. ඒ ගැන නම් වැඩි හිතන්න එපා ඔයාලා. දැන් මේ ටික පිච්චෙද්දි 3:05 වෙලාව. ඔයාලා 10 කොට පිච්චෙන්න දැම්මට පස්සේ කොයි වෙලෙත් ඒක ගැන අවධානමින් ඉන්න ඕන. ගොඩක් වෙලාවට 10 කොට ගිනි ගන්න බලනවා. එතකොට ටක් ගාලා නිවන්න ඕන. 10 කොට ගිනි ගත්තොත් අපිට 10 අලු තමයි ගන්න වෙන්නේ. එක ගොඩක් නම් ගොඩක් දුරට පිච්චිලා ඉවරයි. වටේ ටිකක් තියෙනවා. ඉතුරු ටිකක් පිච්චීගෙන යන ගමන් තියෙන්නේ.